අදත් මම ඔයාලව අයිබෝවන් කියලා පිළිගන්නවා රේණුචා ටේස්ට් YouTube channel එකට. කොහොමද අද ඉතින් ඔයාලගේ සැපසනීප මම අද ඔයාලට ඉක්මනින්ම කියලා දෙනවා විශේෂිත කිරිබතක් හදාගන්නේ කොහොමද කියලා. ඒක බොහොම රසවත්. අපි හැමදාම හදන සාමාන්‍ය කිරිබතට වැඩිය බොහොම වෙනස් කිරිබතක්. ඒක හරිම රසවත්. ඔයාලා හදලා බලන්න. මේකට අපිට විශේෂයෙන් අපි යොදා ගන්නවා. අපි කජු යොදා ගන්නවා, තල යොදා ගන්නවා. බොහොම රසවත් ඒක. හරිම ප්‍රණීතයි. අපි ඉක්මනින් හදාගමු. ඔන්න ඔයාලට මම කොහොම එකින් එක කියලා දෙනවා මේ විශේෂිත කිරිබත හදාගන්නේ කොහොමද කියලා. අපි ඉක්මනින් අපි වීඩියෝ වලට යමු. අපි ඉක්මනින් වීඩියෝ වලට ගිහිලා අපි රස කිරිබතක් හදාගන්න විදිය අපි බලමු. හාල් හුට්ටු දෙකකට හොඳට පැහිච්ච පොල් පෑයක් හොඳටම ඇති. තව මම මේ විශේෂිත කිරිබතට එකතු කර ගන්නවා තල ග්‍රෑම් 100ක් විතර. තල ග්‍රෑම් 100ක් විතර මම මේකට යොදා ගන්නවා. තව මම කජු ගන්නවා. කජු ග්‍රෑම් 50ක් 100ක් විතර. 50ක් විතර මේ මම මෙතන මන්නම් ගත්තේ කජු ග්‍රෑම් 50ක් විතර. එතකොට මේ කිරිබතට අවශ්‍ය කරන ලුණු මේ සෑමි එකමාරක් මම මෙතන දාගත්තා. එතකොට මේ ද්‍රව්‍ය තුනත් මම මේ කිරිබතට එකතු කරනවා. දැන් මම මේ හීනියට කපා ගත්ත කජු ටික මේ යන්තම් බෙද ගන්නවා මේ බෙදලා තමයි මම චුට්ටක් බෙදලා තමයි කිරිබතට එකතු කරන්නේ. පේනවද නේද? මේ කජු ටික සාමාන්‍ය විදිහට බෙදගත්තා. මේ දැන් මේ නටාගෙන එන කිරිබතට තමයි මම මේ ටික එකතු කරන්නේ. තාම කිරිබතට කිරි දැම්මේ නැහැ. මම මේ කිරිබතට මේ කජු ටික එකතු කරනවා. මම මේ තල ටිකක් බෙද ගන්නවා මේ. ඔයාලට පේනවනේ මම මේ තල ටිකක් යන්තම් බෙද ගන්නවා. බලන්න මම දැන් තල ටිකක් බෙදගත්තා. යන්තම් තමයි බෙදගන්නේ නන්නන් පාටට වෙන්න. හොඳේ. ඔන්න මම තලත් බෙද්දා. බෙදගත්ත තල ටික දැන් මම කිරිබතට එකතු කරනවා. මේ කිරිබත් එකට මම අර ගාගත්ත පොල් ටික දෙපාරක් මිරිකලා මම මේ ගත්තා. ඒ ගත්ත පොල් කිරි ටික තමයි මේ තියෙන්නේ. දැන් මම ලුණු එකතු කරන්නේ මේ පොල් කිරියකට. පොල් කිරියකට ලුණු එකතු කරලා මම හොඳින් කවලම් කරනවා. ඊට පස්සේ තමයි මම මේක කිරිබතට යොදන්නේ. දැන් මේ තල කජු එකතු කරපු බත් එක දැන් හොඳට ඉදිලා තියෙන්නේ. තාම මම මේ කිසිම දෙයක් කවලම් කරලා නැහැ. හොඳට මම කවලම් කරන්නේ මේ දැන් මම කිරි එකතු කරනවා. මේ පොල් කිරි එකතු කරනවා. එකතු කළා අවසානයේදී තමයි මම මේක කවලම් කරන්නේ. පැහැදිලි නේද? මේ තමයි අපේ සියල්ල කවලම් කරගත්ත කිරිබත දැන් ඉදිලා ඔක්කොම ඉවරයි. දැන් මම හදන්නේ මේක හොඳට තුනී කරලා කපා ගන්න. තුනී කරලා හදාගත්ත කිරිබත් එක තමයි මේ තියෙන්නේ. දැන් මම මේක ලස්සනට කපනවා. දැන් මම මේ විශේෂිත වූ තල කජු මිශ්‍ර කිරිබත කපාගෙන ඉවරයි. මම ඔයාලට රස ගුණමුගම කිරිබතක් හදාගන්න විදිය මම ඔයාලට දැන් කියලා දුන්නා. ඒ නිසා ඕක ඔයාලා හදලා ඔයාලා තනියෙන් රස විඳලා සද්ද නැතුව ඉන්න එපා. ඔයාලා යාළුවෝ අතරට මේක ෂෙයා කරන්න, මට කමෙන්ට්ස් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔයාලට තවත් වටිනා කියන බොහෝ වීඩියෝස් අරගෙන හැකියික්මනින් ඔයාලා ගාවට එනවා. ඉතින් ඔයාලා ගොඩාක් පරිස්සමින් ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සර්ණයි.